ගෑනිද වැඩිය වටින්නේ පිරිමියාද? ගෑනිද උපතින් වාසනාවන්ත පිරිමියාද? දෙන්නම ගෑනි වැඩිවිය පැමිණෙන දවසේ වැඩිවිය පැමුණා දැනගත්තා. පිරිමියා වැඩිවිය පැමිණිච්ච දවස කියන්න මට. දෙන්නම වටිනවා නම් මට කියන්න අරක වැඩිවිය පැමිණිච්ච දවස. ඈ? නෑ. දවස නෑ නේද? මාසෙන් මාසෙට යම් කිසි ඍතු කාලයකට කාන්තාවෝ ලක් වෙනවා සමාජීය වශයෙන් ගෘහීය වශයෙන් යම් ජීවිතයට බලපෑමක් කායික වශයෙන් සමාජීය වශයෙන් හම්බ වෙනවා විඳින්න. මේ පිරිමින්ට හම්බ වෙනවද? නෑ. බබා හම්බෙන්නේ කාගේ බඩේද? දරුවෙක් කුස පිළිසිඳ ගන්නේ කාගේ බඩේද? අම්මගේ. තාත්තගේ බඩේ. බබා කුස පිළිසිඳ ගන්නේ කාන්තාවගේ බඩේ. තාත්තගේ බඩේ තියන්න පුළුවන් නම් මේ කිලා තියෙනවා මන් දන්නවා. ඔව්. ඈ මට උස්සන් ඉන්න බෑ තමුසේ තියා ගන්නවා කියලා තිබ්බේ නැත්තම් පුදුමයි. ඔව් එහෙම જાතිය. හැබැයි පුතා මේක වාසනාවන්ත හින්දා ඒකගේ බඩේ උපදින්නේ. ඒකගේ බඩේ උපදින්නේ මේකයි බඩේ තමයි උපදින්නේ. ඊට පස්සේ 9 මාසයකුත් දවස් ගාණක් අර මිඩ්වයිස් ළගාවට ගියපුවාම ක්ලිනික් එකට ගියපුවාම බෙහෙත් විදින්නේ ඌටද මූටද අර අඟල් 4ක් විතර දිග කටුවෙන් අයින්නේ ජේසුස් වහන්සේට එන ගැහුවා වාගේ ඌටද මූටද උප්පත්තියම දෙන්නාම වාසනාවන්ත නම් අරකට අයින් දෙපෑ. ඒකට අයින්නේ මේකිටමයි අයින්නේ. ඊට පස්සේ බබා හම්බෙන දවසට ලේබර් රූම් එකේ අලුත් කෙන්දිරි ගන්න දෙපෑ. ඌ කෙන්දිරි ගන්න නැහැ. ඌ පුටුවක් තියාගෙන ස්ටෝප්වේ ඉන්නවා කකුල හොල්ල. අර ජීවිතයත් මරණයත් අතර සටනක් කරලා මාතෘත්වය ලබන්නට අම්මා කෙනෙක් විඳින්න වේදනාව මං හිතන්නේ මරණයට දෙවෙනි එක වෙන්න ඇති. ඒ තරම් වේදනාවක් කවදාකවත් පිරිමියෙකුගේ ජීවිතේ පිරිමියෙකුට මුණ ගැහෙන්නේ නැහැ පුතා. ඒ අසහාය වේදනාව විඳින්න වෙනවා. මේ සියලු වේදනාවන් විඳගෙන ලෝකයට බිහි කරපු දරුවාට කිරි පොවන්නේ කවුද? අම්මා. කැතකුණු ටික අත්ත ගාන්නේ අදින්නේ කවුද? අම්මා. නිදි මරන්නේ කවුද? අම්මා. ස්ත්‍රී දූෂණය කියලා එකක් පොතේ තියෙනවා දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තියේ. පුරුෂ දූෂණය කියලා එකක් නැහැ. නීති පොතේ තියෙනවද එහෙම එකක්? නැහැ එහෙම එකක් නැහැ. ඇයි ඒ? දෙන්නම සමාන හින්දාද? සමාන නම් අර උටත් වැටෙන්න එපා. නීති පොතේ තැනක. ඌට වැටෙන්නේ නැහැ. ඌව දූෂණය කරන්න බෑ. සංසාරේ කරපු පිනට කාන්තාව දූෂණය කළ හැකි. සංසාරේ කරපු පුණ්‍ය ශක්තිය මදි. මනුලෝ ඉපදුනාට. අපේ ශරීර අංගෝපාංගයන් පිහිටලා තියෙන්නේ ඒකට උචිත තාලයට. ඒ නිසාවෙන් අපි හිතුවාට ලෝකයේ ඇතුලේ දෙන්නම එකයි තමයි. අය අරකට වැඩියෙන් නැහැ. ඒක එනකොට වැඩියෙන් අරන් ආවේ. ඒක එනකොටම වැඩියෙන් අරන් ආවේ. ඒක අය මකන්න බෑ පුතා. අපි මානසික මිමියොලි මාන්නයට මැන්නාට පිරිමියා සසර පින් බලෙන් ඉහළයි පුතා. ශ්‍රේෂ්ඨයි.